ඉතින් ඔයත් L permit එක ගන්න ඉන්න කෙනෙක්ද? ඉතින් ඔයා දන්නවා L permit එක ගන්න කලින් අපිට exam එකක් ලියන්න තියෙනවා කියලා. ඉතින් එන්නේ exam එකේ ඔයා දන්නවා 40න් 30ක්වත් අපි හරියන්න ඕන මේ exam එකේ pass වෙන්න නම්. ඉතින් මෙන්න මේ exam එක pass වෙන්න ඔයාට දැන් මේක පාඩම් කරගන්න එපා. මේක ගොඩක් තියෙනවා මාර්ග සංඥා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා අපිට මේ exam එකේ ලියන්න ප්‍රශ්න 40ක් තියෙනවා. මේ ප්‍රශ්න 40න් අපි ප්‍රශ්න 30ක්වත් අඩුම තරමේ හරියන්න ඕන නැත්නම් exam එක fail වෙනවා. මේ වීඩියෝ වල මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ exam එක pass කරගන්න සුපිරිම app එකක් ගැන. ඉතින් මෙන්න මේ app එක හරහා ඔයාලට පුළුවන් මේ exam එක pass කරන්න. මේකේ තියෙනවා ඔක්කොම lessons ටික ඔයාලට පාඩම් කරගන්න. ඒ කියන්නේ ඔක්කොම මාර්ග සංඥා ඒ ඔක්කොම තියෙනවා ඔයාලට මෙන්න මේ app එක හරහා ඒ ටික ඔක්කොම පාඩම් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේගොල්ලොන්ගේ ප්‍රශ්න ඒ කියන්නේ ප්‍රශ්න 40ක් තියෙන paper එකේ අන්නේ ප්‍රශ්න 40 papers 4ක් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ time උත් දීලා ඒ app එක හරහා ඔයාලට පුළුවන් ඒ app එක හරහාම answers හරි answer එක ප්‍රශ්න දෙනවා. ඒ හරි answer එක A ද B ද C ද D ද කියලා select කරන්න තියෙනවා. ඒතකොට හරි නම් answer එක හරි වැරදි නම් වැරදි කියලා හරි answer එක පෙන්නනවා. ඉතින් මෙන්න මේ app එකේ ඔයාලට ඒ වගේ papers 4ක් තියෙනවා. time එකක් දෙනවා. පැයක කාලයක් දෙනවා ඔයාලට. ඉතින් අන්න ඒ වගේ මේකේ papers 4ක් තියෙනවා. ඒ හතරම ඔයාලට කරන්න පුළුවන්. වැරදි උත්තර වලට හරි උත්තර දෙනවා. ඒ විතරක් නෙමෙයි මෙන්න මේක ඔයාලට lessons ඒ කියන්නේ වීඩියෝ බලන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ අපි දන්න දේවල් තියොත් ඒකේ මේගොල්ලෝ වීඩියෝස් කරලා මේ app එකට දාලා තියෙනවා. මේ වීඩියෝස් උත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ වල මම ඔයාලට කියලා මේ app එක කරා මේ exam එක pass කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි වීඩියෝ එක ගිහලා බලමු මොකද්ද මේ app එක කියලා. මේ වීඩියෝ එක යන්න කලින් මතක කරගන්න වීඩියෝ like එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේම තමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් මේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට බන් share කරන්න. එහෙනම් යමු අපි වීඩියෝ එකට. වීඩියෝ එක ගිහලා බලමු මොකද්ද මේ app එක කියලා. හරියන්නේ මුලින්ම ඔයාලා Google Play Store එකට එන්න Play Store එකට ඇවිල්ලා මෙන්න මෙතන search කරගන්න SLDL කියලා. මෙතන SLDL කියලා search කරගන්න. ඉතින් ඔයා search කරාට පස්සේ මේ වගේ app ගොඩක් එනවා. වෙන නැති ඊට පස්සේ මෙන්න මෙතන එන පළවෙනි app එකට යන රියදුළු බලපත්‍ර විභාග පිළිතුරු කියන පළවෙනි app එකට යන්න. හරි. ඔයා මෙන්න මේ app එකට ගියාට පස්සේ මේ වගේ තමයි බලන්න පුළුවන් ඉන්නේ billboard එකක් දාලා මේ වගේ app එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ටිකක් යට ගියාට පස්සේ මෙන්න මේකේ ඔයාලට photos බලා ගන්න පුළුවන් මේ app එක කොහොමද තියෙන්නේ කියලා. මේක ලක්ෂයකට වැඩි පිරිසක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේකේ විස්තර බලා ගන්න පුළුවන් කමෙන්ට්ස් එහෙම යූස් කරපු කට්ටියගේ යටට ගියොත් එහෙම. ඉතින් දැන් මේක ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගෙන මෙතන තියෙන ඕපන් කියන බටන් එක ක්ලික් කරගන්න. හරි මේ විදිහට තමයි ඔයාලගේ app එක ඕපන් වෙන්නේ. මෙන්න මේ විදිහට app එක ඕපන් වුණාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට තමයි මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන මුලින්ම තියෙනවා home එක, ඊට පස්සේ lesson තියෙනවා, ඊට පස්සේ all signals ඒ වගේ තියෙනවා, ඊට පස්සේ rules, reports ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. අද මුලින්ම ඔයාලා home එකට යන්න. ඉතින් මෙන්න මෙතන home එකේ තියෙන්නේ වෙනදි ප්‍රශ්න පත්‍ර අංක 1, ප්‍රශ්න පත්‍ර අංක 2, ප්‍රශ්න පත්‍ර අංක 3, ප්‍රශ්න පත්‍ර අංක 4 වගේ මට papers 4ක් ගන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලට මේකේ ප්‍රශ්න 40 papers ඔයාලට මේ වගේ එකයි exam එක කරන් තියෙන්නේ. ඒ වගේ මෙතන 4ක් තියෙනවා. හරියක් පුරුදු වෙලා යන්න එපා. අන්න ඒ නිසා ඉතින් මෙතන ඔයාලා lessons කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන lessons බලන්න. ඒ කියන්නේ videos clip තියෙනවා. මේ විදියට මේගොල්ලෝ දාලා පොඩි වීඩියෝ ක්ලිප්ස් තියෙන වෙන ඇති. පළවෙනි එක basic of driving, ඊළඟට traffic signals ඒ වගේ ඔක්කොම තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක. ඔයා මේකට හැබැයි ප්‍රීමියම් එක ගන්න ඕනේ. ඒ කියන්නේ මේගොල්ලෝගේ සමහර ඒවාට ෆ්‍රී බලන්න පුළුවන්. ready to watch කියන ඒවා වෙනදී යට තියෙන ready to watch මේවා ඔයාලට ෆ්‍රී බලන්න පුළුවන්. මෙන්න මේ ප්‍රීමියම් ඒවා ඔයාලට ගන්න වෙන කියන app එක ඔයා සල්ලි දීලා ගත්තාම තමයි ඔයාලට මේක බලන්න පුළුවන් වෙන්නේ. වෙනදී ඒ ප්‍රීමියම් එක අනිත් ඒවා සමහර ඒවා ෆ්‍රී බලන්න පුළුවන්. සමහර ඒවාට සල්ලි දීලා ගන්න ඕන. ඉතින් වීඩියෝස් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන දෙවෙනියට තුන්වෙනි ඔප්ෂන් එකේ තියෙන all signals. ඉතින් මෙන්න මෙතන සියලු මාර්ග සංඥා තියෙනවා. ඉතින් දෙවෙනි එකේ තියෙන අනතුරු ඇඟවීම් සලකුණු මේ වගේ මේ ටික වලට පාඩම් කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා අනතුරු ඇඟවීම් සලකුණු සහිත අතිරේක පූර්ව මේ වගේ තියෙනවා. අයින් පේන ඇති මෙන්න මේ වගේ අපිට අහන ප්‍රශ්න අහන ඔක්කොම වගේ මෙතන තියෙනවා. පේන ඇති මැදින් ඇඩ් යන්න පුළුවන්. ඒවා ක්ලෝස් කරගන්න මෙන්න මේ විදිහට තියෙනවා ඔක්කොම මෙන්න මේ ටික ඔයාලට බලාගෙන ගියා. ඉතින් මෙතනින් එහාට දෙයක් අහන්නේ නැහැ. ඊළඟට හතරවෙනි තියෙන rules කියන එක. ඉතින් මෙන්න මෙතන අර ඔයා learners එකට ගියපම ඔයාලට අංක 3ක් හම්බ වෙනවනේ. අන්නේ අංක 3 ඇතුළත් කරපුවාම මෙන්න මෙතන ඔයාලට තව මේකේ දේවල් ටිකක් බලන්න පුළුවන්. ඒක ඉතින් අපි learners එකට අනිවාර්යයෙන් යන්නම ඕන. මෙතන නීති සාධාරණ ඒ කියන්නේ මේ කරපුවාම මේ ඉරිකප්පුවාම අන්නේ වගේ සීන් තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඊළඟට reports එක නම් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයා මෙන්න මෙතන all signals කියන එකට ගිහිල්ලා මේ ටික ඔයා පාඩම් කරගත්තට පස්සේ මෙතන home එකට එන්න. home එකට ඇවිල්ලා මෙතන ප්‍රශ්න පත්‍ර අංක 1 කියන එක ඔබන්න. ඒකල ඔයාගේ language එක අනුව සිංහලද ඉංග්‍රීසිද ඒක තෝරන්න. ඊට පස්සේ මේ විදිහට ප්‍රශ්න වලට උත්තර දෙන්න තියෙන ප්‍රශ්න 40ක් අහනවා.
මෙතන යට ස්කෝ කියන එකෙන් වාගේ හරි ගැන ගන්න මේ මෙතන වැටෙනවා. එනවාදී පළවෙනි ඉඳහල් තියෙන මේ මාර්ග සංඥාවෙන් දැක්කෙන්නේ. එක්සලයක් මත පැටවිය හැකි බර සීමාව, වේග සීමාවේ අවසානය, වේග සීමාවේ ආරම්භය, වේග සීමාව. මට මතක හැටියට මේක වේග සීමාවේ ආරම්භය. අනේ වැරදි. වේග සීමාවේ අවසානය. මටත් පැටළුණා. වේග සීමාවේ අවසානය තමයි එන්නේ. පේනවාදී දැන් මගේ උත්තරේ වැරදුනානේ. යටින් නිවැරදි පිළිතුර කියලා වේග සීමාවේ අවසානය කියලා පොඩි විස්තරයක් දෙනවා. ඔයාලා ඊළඟට දැන් එකක්වත් තව හරියවුවේ නැහැ. next question එකට යනවා. ඊළඟට මෙම මාර්ගයේ සංඥාවෙන් දැක්කන්නේ මාර්ගයේ ඉඩ දෙනු අනිවාර්ය ක්‍රියා ත්‍රිකෝණකාරී මන්සන්දිය ඉදිරියේ මාර්ගයේ ඉඩ දෙනු ප්‍රධාන මාර්ගයේ ඉදිරියේ මේ වගේ ඔයාලා හරි උත්තරේ ගන්න ගහපුවම ඔයාලට පෙන්වනවා වැරදි නැවැරදි කියලා. ඉතින් මටත් මේක මතක නැහැ මම තාම පාඩම් කළා නැහැ. මම හිතන්නේ මේක දෙන්න බලන්න ඕනේ මාර්ගයේ ඉඩ දෙනු. හරිද මටත් බෑ මම පාඩම් කළා නැහැ. ඔයාලට පේනවාද උඩින් ටයිම් එක වැඩනවා පැයක් තියෙනවා. දැන් විනාඩි 58යි තියෙන්නේ. මේ වගේ පැයක් කාලයක් වට හම්බෙනවා මේකට ආන්සර් දුන්නාට පස්සේ ආන්සර් හරිනම් හරි වැරදි නම් වැරදි උත්තරේ හරි උත්තරේ මෙතනින් පෙන්නනවා. ඉතින් මේ වගේ ඔයාලට ලෙසන්ස් කිහිපයක් තියෙනවා. හරිද? මේ විදිහට ඔයාලට වැරදුණු ප්‍රශ්න ලයිස්තුව බලා ගන්න පුළුවන්. මෙන්න මේ වැරදුණු ප්‍රශ්න ලයිස්තුව කියන ක්ලික් කළා ඔයාලට බලා ගන්න පුළුවන් ඒවට හරි උත්තර. ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් හරි ටික කීයද වැරදි ටික කීයද ඒව බලා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්න පත්‍ර අංක 2කට ගිහිල්ලා ඔයාලට ඒ ලෙසන් එකත් 40න් ගණන් කරගෙන ඉවර කරන්න පුළුවන්. ඒක ටිකක් අමාරුයි. ඊළඟ ලෙසන් එක ඊටත් වඩා අමාරුයි. ඒ කියන්නේ මෙන්න මේක තුන්වෙනි එක. ඊට පස්සේ හතරවෙනි එක ඊටත් වඩා අමාරුයි. හතරවෙනි එක නම් ඔයාලට ප්‍රීමියම් ඒ කියන්නේ මුදල් ගෙවලා ගත්තාම තමයි මෙන්න මේක අන්ලොක් වෙන්නේ. ඉතින් එක්සෑම්ස් 3ක් තියෙනවනේ. ඉතින් තුනෙන් ඒ තුන කරපුවාම මම හිතන්නේ හොඳටම ඇති. මොකද අපිට එක ප්‍රශ්න පත්‍රයක තමයි එක්සෑම් එකේදී මුහුණ දෙන්න වෙන්නේ. ඉතින් මම හිතනවා මෙන්න මේ ප්‍රශ්න පත්‍ර 3 කරපුවාම හොඳටම ඇති කියලා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට පුළුවන් මෙන්න මේ all signal කියන එකෙන් ඔක්කොම ටික පාඩම් කරගන්න. ඒ වගේම මෙන්න මේකේ home එකට ඇවිල්ලා මෙන්න මේ exam 3ට ඔයාලට කලින් ready වෙලා exam එකට ready වෙන්න පුළුවන්. හරියන්නේ. කොහොමද අද කරන වීඩියෝ. ඉතින් මම හිතනවා මෙන්න මේ වීඩියෝ හරහා ඔයාලට ගොඩක් මෙන්න මේ app එක හරහා දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් දන්න දේවල් තියෙනවා අනිවාර්යයෙන් පල්ලෙ comment section එකේ comment එකක් දාන්න මම ඒවට reply කරන්න. ඉතින් මම හිතනවා මෙන්න මේ app එක හරහා ඔයාලට මේ exam එකේ pass වෙන්න හොඳටම ප්‍රමාණවත් app එකක් කියලා. ඉතින් ඔයාලට දන්න දේවල් ඔක්කොම දැනගන්න පුළුවන් මේ app එක හරහා. ඉතින් එන වීඩියෝ හොඳ නැන වීඩියෝ like එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේම තමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. මේ ඒ වගේම ඔයාලා අපේ WhatsApp channel එකට join වෙලා නැත්නම් ඒකට join වෙන්න. ඒ වගේම අපේ Instagram එක, TikTok එක, Facebook එක ඔය ටිකත් follow කරන්න මතක කරන්න එපා. ඉතින් description එකේ ඔක්කොම links තියෙනවා follow කරන්න මතක කරන්න එපා. ඒ වගේම දේශන් extra YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරගන්න. ඒක link එක පල්ලා description එකේ දියා. එහෙනම් ඉතින් අලුත්ම වීඩියෝ එකකින් ආයෙමත් හම්බෙමු.